කඳු මුදුනේ සොඳුරු නිවස තුන්වන පරිච්ඡේදය ඉන්දියානුවන්ගේ කතාව. අහස අඳුරු අලු පැහැයක් ගත්තේ හිරු නැගීමට ආසන්න බව හඟවමිනි. ගැලට නැගුණු ඔවුන් සීයාගේ නිවස බලා ගියේ ආයුබෝවන් කීමටය. ලොකු අම්මා සහ පුංචි අම්මලාව බදා සිපගත් රෝස් සීයාව දෙවරක්ම සිප වැළඳගත්තාය. ආච්චි අම්මාව තදින් බදාගෙන තෙවරක්ම සිප සිහිනෙන් ඇවිද යන්නාක් මෙන් ගොස් ගැලට නැග අම්මාට හා තාත්තාට මැදිව වාඩි වූවාය. මේ සහ පෙට් නැමැති වෙලඹුන් ගැලට බැඳ තිබුණි. උන්ගේ පැටව් දෙදෙනා ප්‍රින්ස් සහ පැට් උදෑසන වාතය ඉව කරමින් අම්මලා අසල දැවටුණහ. තාත්තා එක් අතකින් රේන්ස් පටිය අල්ලාගෙන අනිත් අතින් හිස් වැසුම ඔසවත්ම සියල්ලෝම එකවර කෑ ගසන්නට වූහ. සුබ ගමන් අපිට ලියන්න අමතක කරන්න එපා. හරි අමතක කරන්නේ නැහැ. ගැල ඉදිරියට ඇදුනි. මේ සහ පෙට් දෙදෙනා කළු පාට කුඩා ගැල මාවත දිගේ ඉදිරියට ඇදගෙන ගියහ. අම්මාත් තාත්තාත් නිහඬව වාඩි වී සිටියෝය. අශ්වයින්ගේ කුර ගැටෙන හඬින් හා ඒ වනතුරුත් කැදලි තුල සිටි කුරුල්ලන් නැගූ සිහින් හඬින් අවට නිහඬියාව මදක් බිඳුනි. වීදියේ අවසානය තෙක් පැමිණි ගැල ප්‍රධාන පාරෙන් දකුණට හැරවිනි. තමා පැද වූ ගැල පිටුපස රෝස්ගේ තාත්තාගේ ගැල නතර කරනු පෝල් දුටුවේය. කොහොමද වයිඩලර් මහත්මයා, කොහොමද නෝනා කියා ඔහු කෑ ගැසුවේය. ජෝර්ජ්ද ඔහු පසෙක විය. කුලී මහතා පැද වූ ගැල ඉදිරියෙන් වූ අතර ඔහු පසෙක කුලී මහත්මිය වාඩි වී සිටියාය. තාත්තා අතවනා කුලී මහතාට ආචාර කළ පසු ගැල් තුන සිය දීර්ඝ ගමන ආරම්භ කළේය. රෝස්ට තවදුරටත් සිය දෙනෙත් ඇරගෙන සිටීමට නොහැකි තරම් විය. අම්මා අවසාන වරටත් ආපසු හැරී සිය ආදරණීයයන් වෙසෙන ඒ පෙදෙසට නෙත් යොමු කළාය. නගරය දෙස අවසාන බැල්මක් හෙළූ රෝස්ගේ හිස පහතට කඩා වැටුණි. ඈදිගු නින්දකට පිවිසියාය. උණුසුම් හිරු රැස් දහරක් මුහුණ සිප ගැනීමෙන් රෝස් අවදි වූවාය. සෙස්සෝ ගීත ගයමින් සිටියහ. මා වෙනුවෙන් වැළපෙන්න එපා සුසානෝ නම් ගීය තාත්තා ගායනා කළේය. මම මිසූරි වලට යන්නේ මගේ සෝදන බේසම දන මත තබාගෙනයි. අම්මා එයට පිළිතුරු දුන්නාය. රෝස් දෑතින් දෙනෙත් පිස දැම්මාය. ගැල් පේලිය දුඹුරු පැහැති සිතිජය ලෙසට ඇදිනි. උණුසුම් සුළඟ විසින් දුහුවිලි වලාව ගැල්වලින් ඈතට ගෙන යන ලදී. කුඩා නගරය දසුනින් ගිලිහුණි. ඈතට විහිදී ගිය තැනිතලාවේ ඉඳහිට තැනක දැඩි හිරු රැසින් හරවන කුඩා නිවස් හා සුළං මෝල් දක්නට ලැබුණි. නියඟයෙන් විනාශ වී ගිය කෙතක ඉතිරි වී පැවති තිරිඟු අස්වැන්න එකතු කරන ගොවීන් දෙතුන් දෙනෙකුද පසු කර ඔවුහු ගමන් කළහ. අම්මා, අපි මේ කොහෙද ඉන්නේ? අපි ඒ තරම් දුරක් ඇවිත් නෑ. එන්න අපිත් එක්ක සින්දු කියන්න. රෝස් ගැලෙහි ඉදිරිපස අසුනට ගියාය. මොකද්ද අපි කියන්න ඕන? අර කැරකෙන රෝද සින්දුව? ඔයා ඒකට කැමති නැද්ද? මට මතක නෑ. ඒ කොයි සින්දුවද? ඉන්න මම පටන් ගන්නම්. අම්මා පටන් ගත්තාය. තාත්තාද ඇයට හවුල් විය. ඒක මට මතකයි. රෝස්ද එයට හවුල් වූවාය. එය ගීතය අවසන් වූ පසු ඔහු අලුත් ගීයකට මුල පිරූහ. පාසලේදී උගත් එම ගීතයට රෝස් මහත්සේ ඇලුම් කරාය. වරක් ගායනා කර අන්තිම පදය අවසාන වනවත් සමගම නැවත ගායනය ඇරඹුවා. අම්මාත් තාත්තාත් ඇයට එක් වූහ. මොහොතක නිහඬියාවකින් පසු අම්මා රෝස් දෙස බැලුවේ
දැන් ඇති නේද යන්න ඇසීමටය. ඒත් රෝස්ට විවේකයක් අවශ්‍ය නොවීය. කපටි සිනහවකින් මුව සරසාගත් නැවත ගායනය ඇරඹුවාය. අම්මා හා තාත්තා මහහඬින් සිනාසෙමින් ඇයට හවුල් වූහ. සිනහව සමග මුසු වූ ගායනය රෝස සැහැල්ලු වලාපොදක්සේ ඈතට පාකර හැරියේය. හිරු රැසින් බැටකන දුඹුරු පැහැති සිතිජය වෙත අශ්වයින් මහත් අසීරුවෙන් ගැල ඇදගෙන ගිය අතර හිස ඔසවාගෙන සිටින ප්‍රින්ස්ගේ වලිගයේ කේශර සුළඟට ලෙලදිනි. අශ්වයින් මදකට ගමන බාල කරේ කුඩා උන්ටද තමන් හා එක්වීමට ඉඩ සලසමිනි. මුළු උදය කාලයේම තාත්තා සිය ශක්තිමත් දෑතින් රේන්ස් පටි අල්වාගෙන සිටියේය. අශ්වයින් තබන අඩියක් පාසා උන්ගේ හිස් තාලයකට සෙලවිනි. කොතරම් දුරක් ගමන් කළත් අලුත් යමක් දැක ගැනීමට නොහැකි විය. වියලි තනපත් හා කැලෑ මල් පමණක් හිරු එළියේ සැලුනි. නැග්මකින් පසු පල්ලමක් බැස්ස විටත් දුඹුරුවන් ශිතිජය තවත් ඈතින් ඈතට යන්නාක් මෙන් පෙනුනි. ගැල් පේලිය එකිනෙකට ලං විය. තාත්තා පෝල් පදවාගෙන ආ ගැල පිටුපස සිය ගැල නතර කරේය. ඔහු කිසිවිටකත් අශ්වයින්ට කසයෙන් තලන්නේවත් උස් හඬින් කතන් කරන්නේවත් නැත. දැන් ලේසි යන්න පමණක් ඔහුගේ මුවින් නිකුත් වූ විට මේ හා පැට් එම හඬට සවන් දුන්නේ තාත්තාව විශ්වාස කළ අයුරිනි. උන්ගේ කුඩා කන් පෙති ඉදිරියට හා පසුපසට චලනය වූයේ අත්තක වසා සිටි කුරුල්ලන් සමූහයක් තාලයට තටු සලන ආකාරයටය. රෝස්ටද සිය පියා විශ්වාසය. තාත්තා ළඟ සිටින තාක්කල් ඔවුනට කිසිම කෙනෙකුගෙන් කරදරයක් නොවන බව ඇයට සහතිකය. නිතරම සතුටින් සිටින තාත්තාගේ මුවේ රැඳුණු සිනහව කාගෙත් සිත් ඇදගති. සිනහ වෙන විට නිල් පාට දෙනෙත් කාන්තිමත් විය. ආගන්තුකයන්ට පවා ඔහු නිහතමානී විය. පෝල් හා ජෝර්ජ් ආපසු හැරී තමාට අත වනාව යන විශ්වාසය රෝස් තුල විය. දුන්නක්සේ නැමුණු ගැල් ආවරණය තුලින් ඔවුන්ගේ පිදුරු හිස් වැසුම්වල වාටි ඇයට දැකගත හැකි විය. ඒවා සුළඟේ ලෙලදුන් අතර ඔවුන්ගේ නග්න දෙපා ගැල් ආසන්නයෙන් පහළට එල්ලෙමින් තිබුණි. මේ කොළු පැටියා යස අපූරුවට ගැල දක්කනවානේ, තාත්තා කීවේය. කුලී මහතා සිය ගැඹුරු හඬින් ඔවුන් දෙදෙනාට අනදී තිබුණේ ගැල පදවන කිසිම විටක සෙල්ලම් නොකළ යුතු බවටය. ඔවුන්ද එය පිළිගත්තේ යස කියමිනි. අම්මා කියන්න අර වුක්‍රයා අම්මවයි කේරි පුංචි අම්මවයි කන්න ගිය හැටි ගීත ගායනා කිරීමෙන් හෙම්බත් රෝස් කතාවක් කියන ලෙසට ඇවිටිලි කරාය. රෝස් කිසිම වෙලාවකවත් ඒ වුක්‍රයා අපිව කන්න හැදුවේ නෑ. අනික මම කී සැරයක් ඔය කතාව කියලා තියෙනවද? අපි වෙන කතාවක් ගැන හිතමු. මට හොඳ එකක් මතක් වුණා බෙස්. කොහොමද අර දොස්තර ඉන්දියානු මමිය හම්බුණ කතාව? ඉන්දියානු මමියක් රෝස් පුදුමයට පත් වූවාය. කිව්වාට කමක් නැද්ද? අම්මා කියන්න ගත්තේ නොකියා නතර කළාය. ඒක කාටවත් කරදරයක් නොවුණු කතාවක් නේ. අනේ තාත්තා, කරුණාකරලා ඒක කියන්න. රෝස්ට එම කතාව අසනතුරු ඉවසිල්ලක් නැත. මට නම් මෙයාව රැයට හීනෙන් බය කරන්න කොහොමටවත් ඕන නෑ. ඒත් ඉතින් ඔයාට අවශ්‍යම නම් ඔයා දන්නවද රෝස්? පුංචි රතු ඉන්දියන් බබාලට කියන්නේ පැපූස් කියලා. දවසක් මේ පැපූස් කෙනෙක් මැරුණා. රතු ඉන්දියන් අයගේ සිරිතක් තමයි කවුරු හරි මැරුණාම මිලිය වල දාන්නේ නැතුව ඒක මමියක් කරලා ගහ කෙල්ලන එක. රේල් පාර හදන සමාගමේ දොස්තර ට්‍රෝන් මහත්මයා දවසක් රේල් පාර දිගේම
තැනිතලාවේ හුඟක් ඈතට ගියා. මේට ඉස්සෙල්ලා කිසිම සුදු මිනිහෙක් ඒ පැත්තට ගිහින් තිබුණේ නැහැ. මෙහෙම යනකොට එයාට අර පැපූස් මමිය හම්බ වුණා. මේක විද්‍යාත්මක සොයා ගැනීමක් හැටියටයි දොස්තර මහත්තයා දැක්කේ. එයාට ඕන වුණා මේ මමිය වොෂින්ටන් වල ස්මිත්සොන් ආයතනයට බාර දෙන්න. එහෙමත් නැතිනම් බර්නුමිස් කෞතුකාගාරයට විකුණන්න. මමියත් අරගෙන ආපහු වැඩපලට එන අතරේදී මටත් ඒක පෙන්නුවා. ඒක මොන වගේද තාත්තා? ඔයා එහෙම ඒක දැක්කා නම් අනුමානයක් නෑ කියයි පුංචි වයසක කෙනෙක් වගේ කියලා. රෙදි වලින් ඔතලා තිබුණ ඒකේ හැම ගහක පොත්තක් වගේ තද පාටයි. ඒත් කොණ්ඩේ ඇහි බෙමයි හොඳට තිබුණා. රතු ඉන්දියන් අය මමියට වෙච්ච දේ ගැන දැනගෙන හොඳටම කේන්ති ගිහින්. මම වැඩපලේ ඉන්නකොට 400ක් විතර ඉන්දියන් කණ්ඩායමක් ඇවිත් අපේ වැඩපල වට කළා. වැඩපලේ හිටිය අය පුදුම වුණා මේ මොකද කියලා. රතු ඉන්දිය කණ්ඩායමේ නායකයා ඇවිත් අපේ ලොක්කට කිව්වා අරගත් මමිය දවස් 3ක් ඇතුළත ආපහු ගෙනල්ලා බාර නොදුන්නොතින් කරදරයකට මුහුණ පාන්න වෙයි කියලා. වැඩපලේ අය කොච්චර බය වුණාද කිව්වොත් සමහර අය ඒගොල්ලන්ගේ පවුල්වල උදවිය නගරයට කැඳවාගෙන ගියා. මේ වෙලාව වෙනකොට දොස්තර ත්‍රෝන් කෝච්චියට නැගලා ඉවරයි ට්‍රේසි වලට යන්න. මම ඉක්මනට ටවුමට ගිහිල්ලා විදුලි පණිවිඩයක් යවුව විස්තරේ කියලා. තව ටිකක් පරක්කු වුණා නම් එයා මමිය නැගෙනහිරට යන කෝච්චියට බාර දෙනවා. අපේ වාසනාවට පණිවිඩය ලැබුණ හැටියේම එයා මමියත් අරගෙන ඊළඟ කෝච්චියෙන් ආපහු ආවා. කෝච්චිය ආව විතරයි මම මමියත් අරගෙන අශ්වය පිටේ නැගලා පුදුම වේගයකින් ආපහු ආවා. මට ඈතට පෙනුණා ඉන්දියන් කාර්යය කූඹි රැලක් වගේ අපේ වැඩපල වට කරගෙන ඉන්නවා. රෝස් කෙල පොදක් ගිල්ලාය. එක පාරටම තරුණ ඉන්දියානුවෙක් මගේ ඉස්සරහට ආවා. මට පෙනුනේ එයා හුළඟට ගහගෙන ආවා වගේ. මුළු ඇඟම පාට කළා. නැගලා හිටිය පෝනියාට සැදෑලයක්වත් දාලා හිටියේ නැහැ. එයා කොච්චර වේගයකින් ආවාද කිව්වොත් එයයි පෝනියවයි පෙනුනේ එක්කෙනෙක් හැටියටයි. එයාගේ අතේ තිබුණු රයිපලය හරියට මෙල්ල වෙලා තිබුණේ මගේ දිහාවට. මට කිසි දෙයක් හිතන්නවත් ඊළඟට මොනවද කරන්න කියලාවත් කල්පනා වුණේ නැහැ. හැබැයි මම කරපු එකම නුවණක්කාර වැඩේ තමයි විදුලි වේගයෙන් අශ්වයව පදවගෙන අපේ ලොක්කා ළඟට ඇවිත් මමිය එයාට දුන්න එක. ලොක්කා ඒක රතු ඉන්දියන් නායකයාට දුන්නා. අර තරුණ ඉන්දියානුවා ආපහු හැරිලා ඒගොල්ලන්ගේ කණ්ඩායම ළඟට ගිහින් නොතේරෙන භාෂාවකින් මොනවද කිව්වා. ඊට පස්සේ මොකද වුනේ? රෝස් විවර වූ දෙනතින් යුතුව ඇසුවාය. මොකක්වත් උනේ නෑ. අර රතු ඉන්දියන් හමුදාව ආපහු හැරිලා හරියට බැටළු රැලක් වගේ කිසිම කරදරයක් නොකර යන්න ගියා. රෝස්ටත් ඉන්දියානු මමියක් දැක ගැනීමට අවශ්‍ය විය. දැන් මෙහි එකම මමියක් තියා ඉන්දියානුවෙක්වත් නැහැ. මොකද අපේ හමුදාව උන්ව බටහිර පැත්තට පැන්නුවා. අම්මා කීවාය. ඉන්දියානුවන් තවදුරටත් නොසිටීම රෝස්ගේ කනස්සල්ලට හේතු විය. මුළු ඇඟේම පාට තවරාගෙන සැදෑල නොමැතිව ඔවුන් පෝනියම් පිටේ යනු දැකීමට ආසා කළාය. නමුත් අම්මා කීවේ ඇය ඇතිතරම් ඔවුන් දැක තිබූ නිසා තවත් නම් මේ ජීවිත කාලෙදි එකම ඉන්දියානුවෙකුවත් දකින්නට නොලැබීම ගැන ස්තුතිවන්ත වන බවයි. රෝස්ට තවත් කතාවක් ඇසීමට උවමනා විය. අනේ අම්මේ, කරුණාකරලා තවත් ඉන්දියානුවන් ගැන කතාවක් කියන්නකෝ. නෑ, දැන් බෑ. දවල් වෙන්න ළඟයි. අපි කෑම කන්න නවතින්න ඕනේ. අම්මා ස්ථීර හඬකින් පැවසුවාය. එහෙනම් ඊළඟ පරිච්ඡේදයෙන් හම්බෙමු. සතුටින් ඉන්න.